අයිබෝන් ඔයාලා සියලු දෙනාටම ඉලෙක්ට්‍රෝ ඇකඩමිකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලන්නේ නවීන විදුලි ආරක්ෂණ පද්ධතිවල ඉතා වැදගත්කමක් ගන්නා උපාංගයක් ගැනයි. ඒ තමයි AFDD නැත්නම් Arc Fault Detection Device එක. මේක AFCI නැත්නම් Arc Fault Circuit Interrupter කියලත් හඳුන්වනවා. මේ Arc Faults ඉතාමත් අනතුරුදායකයි. මොකද බොහෝ විට මේවා සැඟවිලා තමයි තියෙන්නේ. ඒ නිසා මේ ආක් ෆෝල්ට් වලට පුළුවන් අපි කිසිවෙකුත් නොසිතන තරම් බරපතල ගිනි විදුලි පද්ධති තුල ඇති කරන්න. ඒත් AFTD එකකට පුළුවන් ඉක්මනින් මේවා හඳුනාගෙන ප්‍රශ්නයක් ඇති වෙන්න කලින් සිස්ටම් එක අක්‍රිය කරන්න. ඔබේ නිවසේත් විදුලි පද්ධතියේ පහත දැක්වෙන උපාංග එක ඔබ ගින්නකින් හොඳින් ආරක්ෂා වී ඇති කියලා හිතනවා වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඔබට දැනටමත් MCB නැත්නම් මිනියේචර් සර්කිට් බ්‍රේකර් හරහා ෂෝට් සර්කිට් සහ ඕවර් කරන්ට් සඳහා ආරක්ෂාවක් ඇති. තවද ඔබට RCCB නැත්නම් RCD ඒ කියන්නේ රෙසිඩුවල් කරන්ට් සර්කිට් බ්‍රේකර් හරහා එර්ත් ෆෝල්ට් කරන්ට් සඳහා ආරක්ෂාවක් ඇති. එසේත් නැත්නම් MCB සහ RCD වෙනුවට RCBO සවිකිරීම හරහා ෂෝට් සර්කිට් ඕවර් කරන්ට් සහ එර්ත් ෆෝල්ට් කරන්ට් කියන තුනටම 3-in-1 ආරක්ෂාවක් ලබාගෙන තියෙන්න පුළුවන්. ඇත්තටම මෙම උපාංග ඔබට ගින්නෙන් ආරක්ෂාවක් දෙනවා තමයි. නමුත් සෑම විටම නෙවෙයි. මොකද මේ ආක් ෆෝල්ට්ස් නැත්තම් විද්‍යුත් ඡාප දෝෂවල ඉතා විශේෂිත සහ ආවේනික තත්ත්වයන් පවතින අතර සම්ප්‍රදායික සර්කිට් ප්‍රොටෙක්ෂන් ඩිවයිස් වලින් සොයාගන්න ඉතාමත්ම අපහසුයි. ඔබ දන්නවද වසරකට යුරෝපයේ පමණක් මිලියන 2කට වඩා ගින්දරෙන් හානි සිදු වෙනවා. මේ කල්පනාවට ගත යුතු කරුණ තමයි ඒවායින් 3න් 1කට වඩා ඇති වී තිබෙන්නේ දෝෂ සහිත විදුලි පරිපථ සම්බන්ධතා නිසා බව. ඉතින් මේවා බොහෝ විට සැඟවුණු ආක් ෆෝල්ට්ස් වලින් ඇති වුණ බව තහවුරු කරගෙන තියෙනවා. විදුලි ධාරාව සන්නායක දෙකක් අතර හෝ සන්නායකයක සිට එර්ත් සම්බන්ධය වෙත වාතය හරහා පැනීමෙන් ආක් ෆෝල්ට් එකක් ඇතිවීමට පුළුවන්. මෙය කීප ආකාරයකින් සිදු වෙන්න පුළුවන්. විදුලි උපකරණයක් සොකට් එකෙන් විසන්ධි කිරීමේදී වැරදි විදියට කේබල් එක ඇදීම නිසා එහි වයර් ඩැමේජ් වීමක් සිදු වෙන්න පුළුවන්. එසේම දොරක් වැසීමේදී කේබල් එකක් සිර වෙලා තියෙනවා නම් එහි වයර් පහසුවෙන්ම හානි වෙන්න පුළුවන් අතර ආක් ෆෝල්ට් එකක් එන්නත් පුළුවන්. තවත් ක්‍රමයක් තමයි බිත්තියක් ඩ්‍රිල් එකෙන් විදීමේදී බිත්තිය තුල සැඟවුණු කේබල් තියෙනවා නම් ඒට හානි සිදු වෙන්න පුළුවන්. තවද මේ සුරතල් සතුන්ගෙන් හෝ මීයන්ගෙන් කේබල් වලට හානි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම බිම දිගේ සහ සීලිමක කන්ඩියුට් ආරක්ෂාවක් නැතුව කේබල් ඇදලා තියෙන වෙලාවට. තවත් සැලකිය යුතු හේතුවක් තමයි කේබල් සම්බන්ධ කිරීමේදී නිසි ලෙස තද නොකිරීම නිසා ඇතිවන ලිහිල් සම්බන්ධතාවන්. ඒ කියන්නේ ලූස් කනෙක්ෂන්. ඉතින් මේ ආක් ෆෝල්ට් ඩිටෙක්ෂන් ඩිවයිස් එකක් ක්‍රියා කරන්නේ කොහොමද? ඉලෙක්ට්‍රිකල් පැත්තෙන් හිතුවොත් ආක් ෆෝල්ට් එකක් කියන්නේ මොකක්ද? විදුලි සන්නායක දෙකක් කුඩා පරතරයක් සහිතව අයනයිස් එයා එහෙම නැත්නම් අයනීකృత වාතය හරහා තැබුව විට ඒ අතර විදුලි ධාරාව පැනීමෙන් ආක් ෆෝල්ට් එකක් ඇති වෙනවා. සන්නායක දෙක එකට ගෑවුනොත් ෂෝට් සර්කිට් වෙලා MCB එකෙන් සර්කිට් එක ඕෆ් වෙනවා. මෙතන ඒක වෙන්නේ නැහැ. මේ ආක් ෆෝල්ට් වලින් අනපේක්ෂිත ප්ලාස්මා මාර්ගයන් නිර්මාණය වන අතර එමගින් අධික තාපයක් වගේම හයි ෆ්‍රීකවන්සි ඉලෙක්ට්‍රිකල් නොයිස් එකක්. ඒ කියන්නේ අධි සංඛ්‍යාත විද්‍යුත් ශබ්දයක් ජනනය වෙනවා. මේ අනපේක්ෂිත ප්ලාස්මා මාර්ගයක් කියන්නේ විද්‍යුත් ධාරාව වයර් වල රැඳී තිබෙන්නේ වෙනුවට වාතය හරහා අනතුරුදායක ලෙස කෙටි මාර්ගයක් සොයා ගැනීමයි. ඒ කුඩා ගිනි පුපුරක් ලෙස ආරම්භ වෙලා එහි ඇතිවෙන අධික තාපය නිසා පසුව විශාල ගින්නක් දක්වා පැතිරීමට පසුබිමක් නිර්මාණය වෙන්න පුළුවන්. ඉතින් මේ දෝෂය සොයාගන්නේ කොහොමද? ඔබ දන්නවා හොඳ ඉලෙක්ට්‍රිකල් සර්කිට් එකක ධාරා තරංගාකාරය හොඳ සුමට පිරිසිදු සයින් තරංගයක් ලෙස තමයි ගමන් කරන්නේ. පොඩි ලෝඩ් ස්ටාර්ට් වෙනකොට ඉතා සුළු විකෘති තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉන්ඩක්ටිව් ලෝඩ් එකක් ඒ කියන්නේ ලොකු මෝටරයක් ස්ටාර්ට් කරන වෙලාවකදී වුණත් ස්විච් කරනකොට එන ආක් එක ඉතාමත් කෙටි කාලීනයි සහ කලින් නිගමනය කරන්න පුළුවන් තරංගාකාරයක් තමයි තියෙන්නේ. ඒත් ආක් ෆෝල්ට් එකකදී ධාරා තරංගාකාරය ඉතා අක්‍රමවත් වෙනවා.
ඔබට හදිසි හෙළපාල යාම් ඇති ධාරා තරංගයක් සමඟ හයි ෆ්‍රීකවන්සි ශබ්ද තරංගයක්ද සහිතව ඉතා අවුල් සහගත සංඥාවක් තමයි ලැබෙන්නේ. මේ අධිසංඛ්‍යාත ශබ්දය ඉගෙන හයි ෆ්‍රීකවන්සි නොයිස් එක බොහෝවිට කිලෝහට්ස් පරාසය තියෙන්නේ. එය කේබල් හරහා සාමාන්‍ය ධාරාව මතම ගමන් කරනවා. ඉතින් මේ ශබ්දය සන්නායක හරහා ධාරාව සමඟ ගමන් කළ හැකිද කියලා ඔයාට සැකයක් ඇති වෙන්නත් ඇති. ඒක එහෙම වෙනවා. ආක්වීමෙන් නැතිවෙන ඒ හයි ෆ්‍රීකවන්සි නොයිස් එක සාමාන්‍ය ධාරාව සමඟ සන්නායකය තුළින් ගමන් කරනවා. ඒ සාමාන්‍ය 50-60 හර්ට්ස් තරංගය මත කැළඹීමක් එහෙම නැත්නම් රැල්ලක් වගේ තමයි ගමන් කරන්නේ. ඒක හරියට රේඩියෝ සිග්නල් එකක අපිට ඇසෙන හදිසි නොයිස් ඩිස්ටර්බන්ස් එකක් වගේ හිතන්න පුළුවන්. ඉතින් මේ FDD එක මේ ආක් ෆෝල්ස් වලටම ආවේනික වූ සාමාන්‍යයෙන් කිලෝහර්ට්ස් පරාසයේ පවතින අසාමාන්‍ය අධිසංඛ්‍යාත ශබ්දවලට සවන් දෙනවා. මේ ඔයාලට පේන්නේ සාමාන්‍ය අවස්ථාවේ සහ ආක් ෆෝල්ට් එකක් තියෙන අවස්ථාවකදී ඉලෙක්ට්‍රිකල් ඉක්විප්මන්ට් 7ක ධාරා තරංග ගමන් කරන ආකාරය. මේ ඉක්විප්මන්ට් වල ආක් වෙන අවස්ථාවේදී කරන්ට් වේව්ස් වල පොඩි වෙනසක් පවතිනවා. දැන් අපි බලමු මෙම උපකරණවලම සාමාන්‍ය සහ ආකින් අවස්ථාවේදී ධාරාවේ ෆ්‍රීකවන්සි කාණ්ඩයේ ව්‍යාප්තිය කොහොමද කියලා. ආක් වෙන අවස්ථාවේදී ඇතිවන ශබ්ද ලක්ෂණ හේතුවෙන් මෙම වක්‍රවල වැඩි වෙනස්කම් ඇතිවන බව ඔයාලට පේනවා ඇති. එසේ වෙතත් මේ වෙනස්කම් සහ රටාවන් සාමාන්‍ය මොනිටරින් සිස්ටම් එකකින් හඳුනා ගන්න පුළුවන් තරම් සැලකිය යුතු ඒවා නෙවෙයි. ඒක නිසා මෙම FDD එක ඇතුළත මයික්‍රෝප්‍රොසෙසර් එකක් සවි කරලා තිනවා. ඒක මෙම ධාරා තරංග ඉදිරිපත් වෙන ආකාරය අඛණ්ඩව මොනිටර් කරනවා. එය DSP නමින් හඳුන්වන ඩිජිටල් සිග්නල් ප්‍රොසෙසිං සිස්ටම් එක පාවිච්චි කරලා තමයි මේ ඩේටා එක දිගට රියල් ටයිම් ඇනලයිස් කරන්නේ. මේ එක දිගට ලැබෙන ඩේටා, ඒ කියන්නේ කරන්ට් සිග්නල්, එහි ෆ්‍රීකවන්සි සංරචක බවට පත් කරගෙන එමගින් ආක් පැටර්න්ස් හඳුනා ගැනීම සඳහා මයික්‍රෝප්‍රොසෙසර් එක FFT හෙවත් ෆාස්ට් ෆියුරියර් ට්‍රාන්ස්ෆෝර්ම් කියන ගණිතමය තාක්ෂණය පාවිච්චි කරනවා. මේ මයික්‍රෝප්‍රොසෙසර් එකට කලින් ආක් ෆෝල්ස් වල තියෙන පැටර්න්ස් ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. ඉතින් මේ FDD එක ෆ්‍රීකවන්සි පැටර්න්ස් කම්පෙයාර් කරනවා අර කලින් ප්‍රෝග්‍රෑම් කරන ලද පැටර්න්ස් එක්ක. එතනදී මේ දිගටම ලැබෙන සිග්නල්ස් වලින් ප්‍රෝග්‍රෑම් කරපු පැටර්න් එකට ගැලපුණොත් FDD එක ක්ෂණයකින් අදාළ පරිපථය අක්‍රිය කරලා එමගින් ලොකු ගිනි අනතුරක් නවත්ත ගන්න පුළුවන්. මේ IEC 60364 442 කියන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පහත සඳහන් ස්ථානවල FDD සවි කිරීම අනුමත කරලා තියෙනවා. ස්ලීපිං ඇකොමඩේෂන්ස්, ඒ කියන්නේ නිවාස, හෝටල් සහ නේවාසිකාගාර. ෆයර් රිස්ක් එක වැඩි ස්ථාන, ඒ කියන්නේ ලී වලින් සම්පූර්ණ ස්ට්‍රක්චර් එක හදපු ස්ථාන, වර්ක්ෂොප් වගේ තැන්. ඊළඟට අපිට නැවත ලබා ගැනීමට නොහැකි භාණ්ඩ ඇති ස්ථාන, ඒ කියන්නේ කෞතුකාගාර, ලේඛනාගාර වගේ තැන්. තව අවදානමට ලක්විය නොහැකි පුද්ගලයන් සිටින ස්ථාන, ඒ කියන්නේ රෝහල්, වැඩිහිටි සහ ආබාධිත අය සිටින නිවාස, ඒ වගේ තැන්. මේ ජර්මනිය, ස්විට්සර්ලන්තය වගේ සමහර රටවල් එයාලගේ නිශ්චිත නේවාසික සහ කොමර්ෂල් බිල්ඩින්ග්ස්, ඒ කියන්නේ වාණිජමය බිල්ඩින්ග්ස් වල FDD සවි කිරීම දැනටමත් අනිවාර්ය කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ඊටන් සමාගම නිපදවන FDD+ යුනිට් එක. මේ තනි යුනිට් එකෙන් ආරක්ෂාවන් කිහිපයක්ම ලැබෙන ලෙස නිපදවලා තියෙන්නේ. මුලින්ම මේකෙන් ඕවර්ලෝඩ් ප්‍රොටෙක්ෂන් එක ලබා දෙනවා. ඊළඟට ෂෝට් සර්කිට් සඳහා ආරක්ෂාව තියෙනවා. මීට අමතරව අර්ත් ෆෝල්ට් ප්‍රොටෙක්ෂන් එක තියෙනවා. ෆෝල්ට් කරන්ට් ප්‍රොටෙක්ෂන් කියන්නේත් මේකටම තමයි. මේ සියලු ආරක්ෂාවන් තියෙන්නේ FDD+ යුනිට් එකටම ආවේනික වුණ ආක් ෆෝල්ස් ඉතා ඉක්මනින් හඳුනාගෙන අනතුරුදායක තත්ත්වයකට කලින් පරිපථය අක්‍රිය කිරීමේ විශේෂිත හැකියාවට අමතරවයි. මේ තියෙන්නේ ABB කම්පැනි එක නිපදවන SARC1 කියන FDD මොඩල් එක. මේකෙන් සීරීස්, පැරලල් සහ අර්ත් ආක් ෆෝල්ස් වලින් ආරක්ෂාව ලබා දෙනවා. මට කලින් කියන්න අමතක වුණා, පැරලල් ආක් ෆෝල්ට් එකක් තමයි අපි කලින් දැක්කේ.
ළඟ තියෙන සන්නායක දෙකක් අතර ආක්වීම. සීරීස් ආක් ෆෝල්ට් එකක් කියන්නේ සන්නායකයක් මගදී දෙකට වෙන් වෙලා ඒ කොන් දෙක අතරේ ගැප් එකක් හරහා ආක්වීමයි. එර්ත් ෆෝල්ට් ආක් එකක් කියන්නේ අපි අර ටේබල් ලෑම්ප් එකේ දැක්කේ එතනදී ලයිව් වයර් එක ගැලවිලා මෙටල් බොඩි එකත් එක්ක තියෙන ගැප් එක හරහා ආක්වීම. මේ යුනිට් එක MCB එකක් සහිතව තිබෙන නිසා ඕවර් කරන්ට් සහ ඕවර් වෝල්ටේජ් ආරක්ෂාවත් මේ සමගම ලැබෙනවා. ඔබට RCBO ප්‍රොටෙක්ෂන් එක සහිත AFTD එකක් අවශ්‍ය නම් මේ තියෙන්නේ ඒ සඳහා නිපදවූ DS-ARC1 කියන මොඩල් එක. මේකෙන් ඔයාලට සීරීස් පැරලල් සහ එර්ත් ආක් ෆෝල්ට්ස් වලට අමතරව ඕවර් කරන්ට්, එර්ත් ෆෝල්ට් කරන්ට් සහ ඕවර් වෝල්ටේජ් සඳහාත් ආරක්ෂාව ලැබෙනවා. ඉතින් මේ ආක් ෆෝල්ට්ස් හඳුනා ගැනීමට AFDD නැත්නම් AFCI ක්‍රියා කරන ආකාරය පිළිබඳව හොඳ අවබෝධයක් දැන් ඔයාලට ලැබෙන්න ඇති කියලා මම හිතනවා. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් channel එක subscribe කරන්න බලන්න. තව කාට හරි ඉගෙන ගන්නත් එක්ක වීඩියෝ එක share කරන්න. බොහොම ස්තුතියි.